මොකක් හරි වැදුනා ඔළුවට. ඔළුනේ මේ මොකක් හරි වැදුනා. මොකද වැදුනේ? මේ ඔළුවට වැදුනේ මං හිතන්නේ මොකක් හරි ගලක් වගේ එකක් වැදුනේ. එළිය පන්න නේද? බලන්න. ගලක් වගේ ඈ. මේ පන්නක තියෙනවා. මොකද කරන්නේ? යන්න මෙතන ඉන්න. අතරනේ දැන් ඉන්න තමයි ප්ලේස් එක. ගම මිනිස්සු කියන විදිහට නම් මට ලොකු දෙයක් ගල් ගහන සිද්ධි ඌ කියනවා රැට පාර යන මිනිස්සුන්ට කරදර කරනවා. අපි අහලා තියෙන විදිහට මේ ඔතන පාළුවට ගියපු ෆැක්ටරි එකක් තියෙන්නේ. ඒකත් එක්ක සෑහෙන කාලයක් තිස්සේ මේ මිනිස්සු ওই පැත්තට ගිහිල්ලා නැහැ. මේ මිනිස්සු යනවා යනවා. මේ මං අහලා තියෙන විදිහට මේ ෆැක්ටරි එකේ කවුරු හරි මැරිලා තියෙනවා නේ. පිළිලල බෑන් කර ප්‍රශ්නයකට ඒක ගොඩක් කල් වෙච්ච සිද්ධියක්. මං අහලා තියෙන 1900 ගණන් වල වගේ. ඊට පස්සේ මේ ෆැක්ටරි එකේ එක එක දේවල් වෙලා තියෙනවා. එක එක දේවල් හදලා තියෙනවා. ඊට පස්සේ ඔක අතහැරලා දාලා තියෙනවා. අර මම අර 100 කෙනෙක් ඉන්න පස්සේ එයා කිව්වා මේ ඕකේ මේ කාලයක් තිස්සේ කීක සද්ද වෙනවා කියලා. සද්ද ඇහෙනවලු ඊට පස්සේ. ඒක හැම කාලෙකටම නෙවෙයි. සමහර දවස්වල ගල් ගහනවා වගේ සද්ද ඇහෙනවා. ඒක දැන් ඔය තියෙන සීට් එක කැඩලා තියෙනවා. එතකොට මේ කියලා කියන්නේ කැඩලා තියෙන ලොකු ගල් ඇදිලා කියනවා. ජනේලුත් ගොඩක් කුඩු වෙලා තියෙන ඒවත් අර අපිට හිතා ගන්න පුළුවන්. අපි ළඟට ගිහලා බලද්දි මේ දැන් මේ හැරුණත් අපිට බලද්දි පේන්නේ ඒ කියන්නේ ගල් එහෙම වෙන්නේ කියන්නේ. පිළිදුරු කැඩලා තියෙන ගල් ඇදිලා මේක. අර නිකන් පරණම ගිහිල්ලා කැඩලා නැතුව. අපි දැන් මේ ඈතට වෙලා බලන්නේ ඒකේ පොඩි මොකක් හිතන එකක් තියෙනවා නේද? දැන් වෙලාවත් රෑ 11යි අපි බලද්දි අපි ෆෝන් එකක්වත් දිනා වෙන කැමරාව විතරයි ගත්තේ. මොකද හදිසිය වලට මොකද එහෙමයි. ඒ හින්දා අපි පොඩක් ඈතින් අපේ වාහනින් එක ටික තියලා ආවා. ඉතින් පාළුවට මුලින්ම කවුරුවත් නැහැ පේන්නවත් හරියට. ඔව් අර මෙතන ළඟ පාරේ මිනිස්සු යනවා විතරයි. ඔව් ඒ සත් හිතමු තියෙන බයික් එකක් තමයි ටීවී එකක් නිකන් ලොකු වාහනයක් යන්නෙත් නෑ. පයින් පස්සේ වැඩි සද්දවත් නැහැ. අපි බැලුවේ මෙතන මොකක් හරි ඇත්තටම තියනවාද මේ මිනිස්සු කියන කතාව ඇත්තද? දැන් නිකන් අපිට මේ අද්භූත දේවල් මොන හරි තියනවද නැත්නම් අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි අපිට තිබෙනා. ගම ගොඩක් කට්ටිය කිව්වා මෙතන ඒකේ අමුතු විදිහේ දේවල් හිට වෙනවා කියලා. අපි එහෙනම් ඉස්සරහට ගිහලා බලමු. වීඩියෝ ඉතුරු ටික අපි පොඩක් ඉස්සරහට ගිහලා පෙන්නන්නම් ඒක මොනවද කියලා. අපි දැන් පොඩක් ඈතින් ඉන්නේ. මෙතන මීටර් 500 නෑ මීටර් 200 300 විතර ඈතින් මේ. අපිට ඒකේ අර එනින් දැන තියෙන ලයිට් විතරයි පේන්නේ. ඒක ලයිට් එකක් දාලා තියෙනවා මේ නිකන් පාළුවට යන තැනක ඉඳන් අපිට ලයිට් එකක් දාලා තියෙනවා. අපි ලයිට් එක මේක අර කවුරුද බලාගෙන අන්දරයක් මම අහලා තියෙනවා. ඔව් මේ මං ඇහුවා එක්කෙනෙක්ගේ වොට්මන් එහෙම ඉන්නවද කියලා. මෙයාලා කිව්වා මේ දෙන්නේ තුන් දෙනෙක් හිටියලු. පස්සේ එයාලට ඒකේ ප්‍රශ්න ආවලු. ඔව් අයින්නේ සද්දපත් ඇහෙනවලු. ගල් ගහනවලු. අනික කතා කරන ඇහෙනවලු. පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ මේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. වෙන වැට්ටු දෙනවා කියන ආවට කන්ටෙන්ට් එකක් කරන්න දැන් පොඩ්ඩක් මේ මේක ළඟට දාගි. ඔයාලට පේනවා ඇති මේ වටේම කලවරයි. ලොකු එලියක් කියලා එකක් නැහැ. අපේ වාහනේ නම් හරියට තමයි තියෙන්නේ. මේ හරි මේ කෙසෙල් ගහුයි මේ පඳුරු වගේ තියෙන්නේ. අපි ඉස්සරහට යන්නේ. අපි ඉස්සරහට. පෝච්චයක් ගන්නනේ නේ. පෝච්චයක් නෑනේ. එලියක් විතර අපිට නිකන් අකමන්නේ බලමු. කැමරා එකේ මොකක් හරි ඉන්න තමයි ෆ්ලෑෂ් එක දාගත්තා. ඕනේ. නෑ අර පොඩි එලියක් තියෙනවා අර පැත්තේ. යන්න අපි. මේ ෆැක්ටරිය ළඟට යන්න බැරුණා. මොකද ඒ හරියට ගොඩක් බයි හිතනවා හින්දා අපි හිතුවා මේ තුර ඉඳන් අපි සාමාන්‍ය මීටර් 10ක් 20ක් විතර ඈතින් ඉඳලා තමයි මේ බැලුවේ. මොකද ඇතුළට යන්න බැලු ලොකු කැලයක් තියෙනවා. කැලේ වෙවිලා තියෙනවා. අනික අපි රෑ ආවේ අපි මොනවද අරගෙන ආවෙත් නෑ. ඒක අපි කවුලක්. අපි ඊළඟ පාරෙද්දී ඊට වඩා අපිට මොනවාරි අපි සේෆ්ටියට මොනවාරි අපි අරගෙන යනවා. අපිට පොඩි අසහනක් තියෙනවා මේ වගේ මේ පැරනෝමල් දේවල් අස්වාභාවික දේවල් ඇත්තටම
අපි කියන්නේ අපිට try කරලා බලන්න vlog එකක් විදියට. ඔයාලා බලලා ඔයාලා comment එකක් දෙන්න. ඔයාලා කැමති තැන් තියෙනවා නම් අපි මොනවද ගේන්න ඕනේ කියලා. අපි දැන් හිතාගෙන ඉන්නේ මේ වගේ තැන් ටිකක් තමයි. ඔයාලගේ comment කරන්න මොකද්ද මේක එන්න ඕනේ කියලා. මේ කියන්නේ මොන වගේ අපි යන්න ඕනේ මොන වගේ තැන් වලටද කියලා. දෙකම එතන දෙකේ ආවම දෙකම හරිනේ. මේ හරි වැඩි ඉන්න එකක් හරියන්නේ නැහැ. දැන් මම දැන් 12ට නම් අපි යන්නේ. කියන හරිද? හරි අපි එහෙනම් vlog එක ඉවර කරනවා. තව vlog එකක් අපි දැන් යන්න හැදුවේ මෙතනින් යද්දි අපේ ෆෝන් එකක් පැටලලා තිබ්බා. අපිට මගක් ගිහලා තමයි මතක් වුණේ ඒක. අපි ඊට පස්සේ ෆෝන් එක එන ෆෝන් එක විතර අර පැරට්ලි තිබ්බ තැන මේ මෙතන මොකද්ද මට තේරෙන්නේ නැහැ. මෙතෙන්ට මේ එඩියක් එනවා. අපි ෆෝන් කරා යන්නේ ඉක්මනට. ෆෝන් එක ඔෆ් වෙලා. ඔෆ් වෙලා? ඔව්. ඔන්නේ නැහැ. ෂික් ගෙදරින් බෙට් රෝකම තිබ්බා.